right, good morning හැමෝටම සුබ උදෑසනක්. අද 2026 මැයි මාසේ 9. ඔව්. ඉතින් අද ඉඳලා හරියටම එක්සෑම් එකට අපේ එක්සෑම් එකට තවත් දවස් 15ක් වගේ තමයි හරියටම තියෙන්නේ. මේ දවස් 15 ඇතුලේ එක්සෑම් එක හරියට කරගන්න අපි හැමෝම එකතු වුණොත් ඒක කරගන්න පුළුවන්. හරි? එනිසා මේ මම නැවතත් කියන්නේ මේ දවස් 15 හරියට මේ වැඩේ කරගන්න අපිත් එක්ක එකතු වෙන්න. මම බල කරන්නේ නැහැ. කරන්න තියෙන්නේ මෙච්චරයි. කෙටියෙන් කියන්න මට ලොකු විස්තර දෙන්න බෑ. මම සරල උපදේශනීය කියන Facebook page එකේ අප්ඩේට්ස් දානවා ගුරු විභාගයේ සම්බන්ධව ප්‍රශ්න. හරි? ඒ ප්‍රශ්න ඔයගොල්ලෝ නෝට් ඩවුන් කරගන්න. ඔයගොල්ලෝ ගන්න කොළ ටිකක් ගන්න. මේ වෙලාවේ සල්ලි විදන් කර ගන්න ඕනේ නැහැ. ගන්න කැලෙන්ඩර් කොලයක්. ඒක හතරට විතර කපා ගන්න. 6කට හරි ගමනේ කපා ගන්න. පොඩි තීරුවකට කඩා ගන්න. හරි? කඩාගෙන ඔයගොල්ලෝ ඔන්ලයින් ප්‍රශ්න දකිනවා. දකින ගමන් උත්තරේ ලියා ගන්න. හරි? ඒක තමයි පටන් ගන්න පිළිවෙල. කොළ ටිකක් ලෑස්ති කරගන්න මුලින්ම. ඒත් එක්ක මම කිව්වා මේ අභ්‍යාසය කරන්න කලින් අපි ඉස්සල්ලාම අපේ මයින්ඩ් එක පොඩ්ඩක් කාම් ඩවුන් කරගන්න ඕනේ. මනස වෙහෙසවලා මේ වැඩේ කරගන්න බෑ. කලබල වෙලා මේ වැඩේ කරගන්න බෑ. ඒක ඔයගොල්ලන්ට තේරෙනවනේ. මේ වෙලාවේ හැමෝම හොයනවා. හැමතැනම පිස්සුවෙන් වගේ හොයනවා. කොහොමද එක්සෑම් එක පාස් වෙන්නේ? කොහොමද එක්සෑම් එක පාස් වෙන්නේ? එක්සෑම් එකක් කියන්නේ මොකක්ද කියන එක මුලින්ම හිතා ගන්න. එක්සෑම් එකක් කියලා කියන්නේ මොකද්ද? අපේ ජීවිතයේ අපි ලබපු දැනුම පරීක්ෂා කරන එක්තරා එක දෙයක් විතරයි නේද? එක්සෑම් එකක් කියන්නේ අපේ දැනුම පරීක්ෂා කරන එක අවස්ථාවක් විතරයි. ඒක ඉවෙන්ට් එකක්. ඉතින් ඒ ඉවෙන්ට් එක සාර්ථකව කරන කට්ටිය පාස් වෙනවා. අනිත් කට්ටිය මම ඒ වචනේ කියන්න කැමති නැහැ. මොකද ඒ වචනේ මේ අපේ ජීවිතේට අතරම වැඩක් නැහැ. හැබැයි ඒ වචනේ තමයි මොටිවේෂන් එක. මොකද ෆේල් වෙලා යම් තැනකට ආපු කෙනෙක් තමයි මම ජීවිතේ. ප්‍රශ්න කරදර බාධක අභියෝග ආපු කෙනෙක්. ඉතින් ඒ ඔක්කොම අමතක කරලා වැල්වට ආරම්භ බයිලා නැතුව අපි වැඩේ කරමු. රයිට්, මෙතන ඉඳන් අහගන්න මුලින් කරන්න ඕනේ විදිය ඔයගොල්ලෝ පිරිසිදු ස්ථානයක් හොයාගන්න. පිරිසිදු ස්ථානයක්. ඒ ස්ථානේ ඉතාමත් පිරිසිදු වෙන්න ඕනේ. පුළුවන් නම් දුම් ටිකක් අල්ලන්න, හඳුන් කුරුපත්තු මොනවා හරි පිරිසිදු කරගන්න. මකුළු දැල්ල ඔක්කොම අයින් කරලා, ජරාව අයින් කරලා එක තැනක් හොයාගන්න. එහෙම තැනක් නැති අයටත් මම ක්‍රමයේ කියන්නම්. හරි? ඉතින් තැන හොයාගත්තට පස්සේ ඔයගොල්ලන්ට කරන්න තියෙන්නේ එතන ඔයගොල්ලන්ගේ නෝට් කරගන්න කොළ ටික වෙනම තියාගන්න. මේසයක් උඩින් හරි බිම හරි කමන්නේ. මේ වෙලාවේ ගහක් යට හරි කමන්නේ. වැඩ ටික කරගන්න පුළුවන් නම්. දැන් නම් ටිකක් වහිනවා, අපිටත් වහිනවා. මේ වෙලාවේ එළියේ ඉන්න බෑ. නමුත් ආරක්ෂිතව මේ වැඩේ කරගන්න. මදුරු රෝගින් පරිස්සම් වෙලා, ලෙඩ රෝග වලින් පරිස්සම් වෙලා, මේ දවස්වල උණ වෛරස් එකක් තියෙනවා දන්නවනේ. ඉතින් ඒ හැමදේම පරිස්සම් වෙලා මේ වැඩේ දවස් 15න් කරන් යන්න. රයිට්. ඔන්න අපි එනවා ගේම් එකට. හරි, ගේම් එකක් කියලා කියන මම ඉතල කැමති නෑ. නමුත් මේක ගේම් එකක්. මේ ගේම ගහන්නම ඕනේ ගේම් එකක්. මේක දිනන්නම ඕනේ ගේම් එකක්. මොකද අවුරුදු ගාණක් මේ ගැසට් එක ගැනකම් බලන් හිටියනේ අපි. මේ ගැසට් එක දැන් ඇවිල්ලා ගුරු විභාගයේ කියන එක එන්නේ නැද්ද දෙන්නේ නැද්ද අහපු කට්ටියට ඔන්න කට උඩටම ඇවිල්ලා. තව දවස් 15යි. හීනයක් වගේ සමහරුන්ට. මටත් එහෙම සමහරක් වෙලාවට මේක හීනයක් වගේ. හැබැයි මේක තවදුරටත් හීනයක් නෙමෙයි. අදිෂ්ඨානෙන් මේ වැඩේ කරගන්න මේ දවස් 15 උපරිම හොඳටම ඇති. මොකද ජීවිතේ ප්‍රශ්න කරදර අභියෝග පෞල් ප්‍රශ්න නේද? පෞලේ තත්ත්වයන් දරුවෝ ඒ ඇත්ත එක්කත් මේ ගේම් එක ගහන කට්ටිය ඉන්නවා. රස්සාව රැකියාව ප්‍රයිවට් සෙක්ටර් පුද්ගලිකංශ රැකියාවක් කරන ගමන් එහෙම කරන කට්ටියත් ඉන්නවා. හැබැයි මම කියන්නේ ස්ථිර අධිෂ්ඨානයකට එන්න මේ දවස් 15න් මේ වැඩේ කරගන්න පුළුවන්. හරි රයිට්. පළවෙනි එක නම්බර් 1 අපි තැනක් හොයාගත්තා. ඒ තැන අපිට දැන් තියෙනවා වැඩ ටික කරගන්න. ඊට පස්සේ ෆෝන් එක හොඳට charge කරගන්න. ඒක තමයි අංක 2. ඊට පස්සේ ඔයගොල්ලෝ පිරිසිදු වෙන්න කියලා මම කිව්වා. ඒ කියන්නේ භෞතික ශරීරය හොඳටම පිරිසිදු කරගන්න. ඒ පිරිසිදුකම බලපානවා මේ අභ්‍යාසයට. අංක 3 තමයි වැදගත්ම එක මානසික නැත්නම් අධ්‍යාත්මික පිරිසිදුකම. කොටස් දෙකක් මානස සහ අධ්‍යාත්මික පිරිසිදු කරගන්න. අපි ඒකට අපේ ජීවිතයේ තියෙන ශක්තිය, අපි කියනවා ප්‍රාණ ශක්තිය, නැත්නම් ජීව ශක්තිය. ඒක යූස් කරන්න ඕනේ. ඒක කරගන්නේ කොහොමද? හුස්ම ගන්න. ගැඹුරින් හුස්මක් ගන්න බලන්න. ඒක ස්ටොප් වොච් එකක් දාලා තප්පර 15ක් වාට හුස්ම තියාගන්න පුළුවන්ද කියලා. තප්පර 15ක් මෙන්න මෙහෙම. ඔන්න බලන්න. දැකද? ඒ මම ඇඟිලි වලින් පෙන්නුවට ටිකක් වේගය වැඩි. නමුත් ස්ටොප් වොච් එකෙන් බලන්න
තත්පර 15ක් හෝ ඊට වඩා ඔයාට ඒ හුස්ම ටික තියාගන්න පුළුවන්ද කියලා. මම විශ්වාස කරනවා මුලින් කරද්දි ටිකක් අමාරුයි. හැබැයි ටික ටික කරන් යනකොට වාර 5ක් කරනකොට ඔක අල්ලගන්න පුළුවන්. ඒ හුස්ම ගන්නකොට ඔයාගේ බඩ පිරෙන්න ඕනේ හොඳට. බඩ හොඳට පිරෙන්න ඕනේ. හරි? තත්පර 15 වෙන්න පුළුවන්, අර අඩු වෙන්න පුළුවන්. කලබල වෙන්න එපා, කම්පා වෙන්න එපා. ඔක වාර 5ක් කරන්න. කරලා ඒක අර ලියන කොලේ නෝට් ඩවුන් කරගන්න. මම තත්පර 15ක් කීයක්ද ලියාගන්න. ඒ වාර 5ට පළවෙනි වාරයෙන් ඉස්සර 2 3 4 5. ඊළඟ එක හුස්ම පිට කරන්න. ඒ හුස්ම පිට කරන්න ඕනේ තත්පර 15ක් එක්සේල් කරනවා නේද අපි. හරිම හුස්ම පිට ගන්න කටින් මෙහෙම. ඒ කරනකොට බඩ ඇකිලෙනවා. අපි බඩ යටටම ඇකිලෙන්න ඕනේ. හරි. ඉතින් ඕක තත්පර 15ද 16ද ඒක නෝට් ඩවුන් කරගන්න. ඉතින් ඕක හැමදාම පාඩම් කරන්න කලින් ওই වැඩේ පටන් ගන්න කරන්න. ඊට පස්සේ අපි වැදගත්ම කොටසට එනවා. අපි ශාරීරිකව සූදානම්, ඒ කියන්නේ භෞතිකව සූදානම්, මානසිකව සූදානම්, අධ්‍යාත්මිකව සූදානම්. හරි? අපේ අධ්‍යාත්මික ශක්තියත් වර්ධනය කරගෙන මේ ගමන යන්න ඕනේ. ඕගොල්ලෝ අදහන ආගම් ඒ අනුව ඒ කාර්යයෙන් කරගෙන යන්න ඒත් එක්කම මේ ගේම් එක ගහන්න. right good. ඊළඟට මම Facebook එකේ ඊයේ මම පෙරේද වගේ වැඩේ පටන් ගත්තේ. පුළුවන් තරම් අප්ඩේට් ඉන්ටර්නෙට් එකෙන් හරි ගන්න තොරතුරු මම දානවා. කාගේවත් ඔන්ලයින් පන්ති කරන ඒ කියන්නේ මුදල් වලට පන්ති කරන ගුරුවරු ඉන්නවා. ඒක සාධාරණයි. අතිශයින්ම සාධාරණයි. මොකද ඒ ගුරුවරුන්ගේ දැනුම කාලය නේද? ඒකට ගරු කරන්න. ගොඩක් අය මම දැකලා තියෙනවා බනිනවා සර්ලට. එහෙම කරන්න එපා. ආයෙත් බනින්න නැතුව කෘතඥ වෙන්න ස්තුති කරන්න. මේ වෙලාවේ කොහොම හරි කට්ටියව ගොඩ දාන්න ඒගොල්ලෝ මහන්සි වෙනවා. right? ඉතින් ඒගොල්ලන්ටත් ස්තුති කරලා හැමෝටම ඔයාට මේ ඔයාගේ උපාධිය කරගන්න උදව් කරපු හැමෝටම ස්තුති කරන්න හදවතින්. කෘතඥ වෙන්න. වාව බිහි කරපු අම්මා තාත්තට, වගේ සහෝදර සහෝදරයන්ට, ඥාතීන්ට, තරහකාරයන්ට පවා ස්තුති කරලා මේ ගේම් එක පටන් ගන්න ඕනේ. හදවත මෙන්න මෙතන පිරිසිදු වෙනවා කියලා කියන්නේ. හදවතේ මැදින් පිරිසිදු වෙනකොට ඒකෙන් ආලෝක ශක්තියක් නිකුත් වෙනවා අධ්‍යාත්මිකව. ඒ ශක්තියෙන් තමයි ලෝකෙම පිරිසිදු වෙන්නේ. ඔයාට ආකර්ෂණීය වෙන්නේ හැමදේම සුභවාදීව ආකර්ෂණීය වෙන්නේ ඒක නිසා. කෘතඥ වෙනකොට. ඒ නිසා ඒ පාර්ට් එක කරලම ඊළඟ කොටසට එන්න. ඔයා කරන්න ඕනේ මම දාන අප්ඩේට් තියෙනවා GK වෙනම කියන්නේ ජෙනරල් නොලෙජ් එක වෙනම IQ වෙනම. මම IQ පැත්තට එච්චරම බරක් තියන්නේ නැහැ. මොකද IQ පැත්ත කියන එක අපි දන්නේ නැහැ මොන වගේ පැත්තෙන් ඒද කියලා. නමුත් ඒකට මම ප්ලෑන් එකක් තියෙනවා. IQ එක අන්තිම දවස් ටිකේ කරනවා. GK ජෙනරල් නොලෙජ් එකට සම්බන්ධව මේ ගුරු විභාගයේ 2010න් පස්සේ මෑත කාලීන ප්‍රවණතා පුළුවන් තරම් මම ඉන්ටර්නෙට් එකෙන් ප්‍රශ්න අරගෙන දානවා. නිර්වද්‍යතාවය පරීක්ෂා කරමින් දාන්නේ. යම් යම් කරුණු වල අතපසුවීම් අඩුපාඩුනොත් ඒක ඔයගොල්ලෝ උත්සාහ කරලා හොයාගන්න. මගේ නම කියලා හරි කමන්නේ කතා කරන්න. ඒක වැරදි කියලා කියන්න බය වෙන්න එපා. ඒක නිවැරදි කරන්න. හරි? මම පුළුවන් තරම් නිවැරදිතාවය accuracy එකකින් තමයි හැමදේම දාන්නේ. right? ඉතින් ඒ විදිහට කරගෙන යමු වැඩි. හැමදාම උදේ වරුවේ ඔයගලන්ට ප්‍රශ්න පුළුවන් තරම් අපේ සරල උපදේශනයේ Facebook page එකේ වැටෙනවා අප්ඩේට් වෙනවා. ඒ අප්ඩේට්ස් බලන්න. ප්‍රශ්න 20 මම පැයෙන් පැයට දාන්නේ. ඒ ප්‍රශ්න 20 බලන්න ඕගොල්ලෝ ගණන් උත්තර දෙන්න. මම පිළිතුරු පත්‍රයක් දැන් දානවා වෙලා මදි නිසා. පොඩ්ඩක් වෙලාව කාලය කළමනාකරණය කරගන්න ඕන නිසා. ප්‍රශ්න 20 පැයෙන් පැයට අරගෙන කරගෙන යමු. ප්‍රශ්න 2000ක් 5000ක් සාකච්ඡා කරනකොට දවස් 15 ඇතුළත හරි. දැන් මේක කට්ටියට ප්‍රශ්නයක් තියෙන්න පුළුවන් කොහොමද මේක මතකයට යන්නේ කියන එක. මතකයට යන්න පහසු වෙන්නේ ඕගලන් වගේ අය. ඕගලන් වගේ අය කියලා කියන්නේ අර හුස්ම අභ්‍යාසය හරියට කරපු, කෘතඥ වෙච්ච මිනිසුන්ට ස්තුති කරපු, ඒ වගේ හොඳ මිනිසුන්ට තමයි මතක ශක්තිය වර්ධනය වෙන්නේ. එහෙම නැතුව කුහකකම, ඊර්ෂ්‍යාව, අනිත් එක ෆේල් වෙන්න ඕනේ. පන්ති සල්ලි වලට කරන ගුරුවරු වේවා මොන ගුරුවරුන්ට බනින කට්ටිය ඉන්නවා. එහෙම කර කර මේ වැඩේ කරන කට්ටියට මතක ශක්තිය පිහිටන්නේ නැහැ. ඒගොල්ලෝ සමහරක් වෙලාවට මේ වෘත්තීය ක්ෂේත්‍රයට එන්න පුළුවන්. හැබැයි වැඩි කල් පැවැත්මක් නැහැ. ප්‍රශ්න ගැටලුත් එක්ක යන්නේ. මම කියන්නේ මිනිසුන්ට ස්තුති කරලා ලස්සනට මේ ගමන යන්න. වෛරක්කාරයොත් එක්ක මේ ගමන යන්න බෑ. ඒ නිසා මිනිසුන්ට ස්තුති කරලා මානස පිරිසිදුව කරගෙන යන්න. එච්චර කලබලයක් නැහැ. හිමීට වැඩේ කරන් යන්න තියෙන්නේ. ගේම් එක පැහැදිලිද කියලා මම විශ්වාස කරනවා. ඉතින් අප්ඩේට්ස් මම දානවා ෂෝට් රීල්ස් විදියටත් දැන් හදලා තියෙන්නේ. ඒවත් දාගෙන යනවා. Facebook post විදියට motivation post කියපේකුත් දාන් යනවා. ඒක බල මේක කොහොම හරි ගේම් එක ගහගන්න. ඉතින් මම අවසාන වශයෙන් කියන්නේ අන්තිම විනාඩිය මම කියන්නේ ඔයගොල්ලෝ හැමෝම මේව බලන කට්ටිය උපාධිධාරීන්. උපාධිය නැති කට්ටිය නෙමෙයි.
ඒක අභ්‍යන්තර වේවා බාහිර වේවා ප්‍රශ්නයක් නෑ ගුරු විභාගයට විභාග ලියන්න සුදුසුකම් තියෙන කට්ටිය ඉන්නේ. ඔයගලන්ට මේ ගේම් එක ගහන්න පුළුවන් එකක්. මේකෙන් ඔයගොල්ලෝ අනිවාර්යෙන් සමත් වෙනවා. මෙච්චර කාලයක් විභාග කරගත්ත ඔයගලන්ට මේ විභාග කියන එක easy nothing. ප්‍රශ්න තියෙන්නේ අර ඉතිහාසගත දේවල් මතක තියාගන්නකොට මෙමරයිස් එකේ තමයි ප්‍රශ්න තියෙන්නේ. ඉතින් මෙමරි එක ක්ලීන් කරගන්න නම් මෙමරි එකේ තියෙන අනවශ්‍ය දේවල් ඉවත් කරගන්න ඕනේ. උණු ගොඩක් ඇතුලේ පිරලා තියෙනකොට මේ වැඩේ කරගන්න බෑ. ඒ නිසා ඒ ටික ඉවත් කරලා හිමින් කරගෙන යමු. දැන් මුලින් නම් පාඩම් කරපු අයට ඒගොල්ලන්ට තියෙනවා මතකයේ තියෙනවා දිගු කාලීන මතකය, දීර්ඝ කාලීන මතකය. ඒක හොඳයි ඒගොල්ලන්ට. ඒක දැන් ප්‍රයෝජනවත් වෙනවා විභාග ලියන වෙලාවේ මතකයේ එනවා. ඒගොල්ලන්ට ඊළඟට එනවා කෙටි කාලීන මතකයේ මේ අන්තිම දින 15 කරන වැඩේ. ඒගොල්ලෝ ඒක ගොඩ. ඊට පස්සේ දෙවෙනි කට්ටිය කිසිවක් පාඩම් නොකරපු කට්ටිය ඒගොල්ලෝ අන්තිම දවස් 15 වෙදි තමයි ගේම් එකට එන්ටර් වෙන්නේ, අවතීර්ණ වෙන්නේ. ප්‍රබල අධ්‍යාත්මික මානසික ශක්තියක් එක්ක පාඩම් කටයුතු කරන් යනවා කියලා කියන්නේ කෙටි කාලින මතකයේ නිසා මේගොල්ලෝ තව තවත් දියුණුවටපත් වෙලා මේ වැඩේ කරගන්න පුළුවන් වෙනවා. ඒ විශ්වාසය තියාගෙන මේ වැඩේ කරගෙන යන්න. එහෙනම් මේක මොටිවේෂන් එකක් විදිහට විතරක් ගන්න එපා. මේ දවස් 15 දැන් පටන් ගන්න තියෙන්නේ. අද සෙනසුරාදා මේ මාස 9 වෙනිදා. අද උදේ ඉඳලා ඔයගොල්ලෝ මොන වැඩේ කරත් රැකියාවේ හිටියත්, ගෙදර හිටියත් පුළුවන් තරම් ඒ නිදාන ප්‍රශ්න බලන්න. ඔයගොල්ලන්ගාව ප්‍රශ්න තියෙනවා නම් ඒවත් බලන්න. අඩුපාඩු තියෙනවා නම් වහාම ඒව නිවැරදි කරන්න. පුළුවන් තරම් ඇකියුරසි කියන එක අංකයකට තියාගෙනම දාන්නේ මේ විස්තර. එහෙනම් ගේම් එක පැහැදිලිද කියලා මම විශ්වාස කරනවා. ගොඩක් ඇහුවා පන්ති කරනවාද කියලා. සල්ලි දාන්න ඇහුවා. account number ඉල්ලුවා. නෑ. එහෙම එකක් නෙමේ. මටත් ඕනේ ඔයගොල්ලෝ පාස් වෙලා ගුරු විභාගයේ සමත් වෙලා ගුරු ක්ෂේත්‍රයට එනවට. ඉතින් ඒ ගමනට සුබපැතුම් all the best. හැමෝටම මේක පුළුවන්. බැරි දෙයක් නෙමෙයි. හරි? කම්මැලි ගම කියන එක මේ දවස් 15 අයින් කරලා ඒකට නැවත ඉන්න ටික තියලා කමාවක් නෙමෙයි කම්මැලි ගම නැවත ඉන්න ටික තියලා මේ වැඩේට එන්න වෙන්න. ලංකාවට දැන් ඕන කරලා තියෙන ස්මාර්ට් ගුරුවරු, ස්මාර්ට් ටීචර්ස්ලා. ඉතින් I welcome all smart teachers for this group and to the teaching vacancy. Right? Right. එහෙනම් teaching profession vacancy නේ teaching profession. හරි ඒක professional දෙයක්, වෘත්තීය දෙයක්, ලස්සනට කරන් යන්න ඕන දෙයක්. එහෙනම් හැමෝටම සුබ පතනවා. ස්තුතියි මේ වීඩියෝ එක නරඹීම සම්බන්ධයෙන්.